හරි ගයිස්, සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ 1xbet tricks and tips with KNS කියන අපේ YouTube channel එකත් එක්ක. මේක තමයි අපි කියන පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකට යන්න කලින් ඔයාලට අපි channel එක create කරලා මේ වීඩියෝ series එක ගේන්න හේතුව අපේ අරමුණ පැහැදිලි කරලා ඉන්නම්. අපේ අරමුණ තමයි දැනට 1xbet play කරන අයට එයාලට tricks සහ tips කීපයක් ගේන එක සහ අලුතෙන් ජොයින් වෙන්න ඉන්න අයට, ඒ කියන්නේ බිගිනර් කෙනෙක්ට කොහොමද 1xbet app එක download කරගන්න තැන ඉඳලා deposit withdrawal එකක් දාගන්න යන වෙනකම් ඔයාලව ගයිඩ් කරන එක තමයි මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කරන්නේ. ඒක අපේ බලාපොරොත්තුව ඒකයි. හරි. එහෙනම් අපි මුලින්ම අපේ අද පළවෙනි වීඩියෝට යන්න. අපේ පළවෙනි වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ බිගිනර් කෙනෙක්ට කොහොමද 1xbet app එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඇත්තටම ලංකාවේ ගොඩක් අය Android, Apple ෆෝන් වර්ග දෙකම යූස් කරනවා. අද අපි මේ පළවෙනි වීඩියෝ එකෙන් බලමු Android user කෙනෙක් කොහොමද 1xbet app එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලගේ තියෙන browser එකක් ඕපන් කරගන්න ඕනේ. මම මගේ තියෙන මේ උඩම තියෙන Chrome browser එක ඕපන් කරගන්නවා. ඕපන් කරලා මේ Google එකේ search කරනවා 1xbet app download කියලා. හරි. එතකොට ඔයාලට එනවා search result කීපයක්. ඒකේ පළවෙනිම link එක click කරලා ඔයාලා යන්න එයාලගේ official site එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට display එක බලා ගන්න පුළුවන්. හරි. චුට්ටක් පල්ලෙහාට scroll කරද්දී ඔයාලට තියෙනවා download the app for Android කියලා. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ මේක download anyway කියන එක click කරලා දැන් ඔයාලා බලන් ඉන්න ඔයාලගේ app එක download වෙයි. හරි. අපි බලමු හරියට download වෙනවද කියලා. සොල්ට ගිහිල්ලා බලමු අපි. ඔව් app එක download වෙන ගමන් තියෙන්නේ. හරි. දැන් app එක download වුණා. හරි. ඊට පස්සේ download වුණායින් පස්සේ ඒක click කරලා app එක අපිට පුළුවන් install කරන්න. මේක මගේ දැන් already app එක තියෙන නිසා මෙතන install නැතුව update කියන එක තමයි දෙන්නේ. ඔයාලගේ install කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඒක click කරන්න. එතකොට app එක install වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට install වුණායින් පස්සේ open කියලා එනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒක open කරගන්න. open කරගත්තාම app එක මෙන්න මේ විදිහට load වෙයි ඔයාලට. හරි. එහෙනම් අද අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙම තමයි අපි 1xbet app එක download කරගත්තේ Android phone එකකට. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට එක්ක බෙදා ගන්නම් කොහොමද අපි Apple phone එකකට 1xbet app එක download කරගන්න කියලා. හරි යාළුවනේ, එහෙනම් ඔයාලට සුබ දවසක්. හරි guys, ඔයාලට සුබ දවසක්. එහෙනම් ඔයාලා අදත් පිළිගන්නවා අපේ 1xbet tricks and tips with KNS YouTube channel එකට. හරි. මම ඔයාලට කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා කොහොමද 1xbet app එක අපි Apple device එකකට install කරගන්නේ කියලා දෙනවා කියලා. හරිද? මම අරන් ආවේ ඒ වීඩියෝ එක. හරි. අපි එහෙනම් මුලින්ම අපේ app store එකට යනවා. හරි. මුලින්ම අපේ app store එකට ගිහිල්ලා අපි search bar එකේ search කරගන්නවා 1xbet කියලා. හරි. ඔයාලට 1xbet කියලා search කරගත්තයින් පස්සේ search result වල 1xbet app එක පේන්න හම්බ වෙන්නේ නැති වෙයි. අපේ region එකට 1xbet app එක allow කරන්නේ නැහැ. හරි. අපිට 1xbet app එක ගන්න ඕනේ නම් අපි කරන්න ඕනේ මෙන්න මේ පියවර ටික. හරි. ඔයාලා හොඳට බලාගෙන මේක මම කරන විදිහටම කරන්න. මොකද නැත්තම් මේක පැටලෙන්න පුළුවන්. හරි. මුලින්ම අපි යන්න ඕනේ අපේ settings වලට. settings වලට ගිහිල්ලා ඔයාලගේ මෙතන Apple account එකට යන්න ඕනේ. Apple account එකේ ඔයාලට ඉන්න ලැබෙනවා personal information, security and setting, payment and shipping කියලා option එකක්. ඔයාලා ඊළඟට යන්න ඕනේ මේ payment and shipping කියන option එකට. හරි. ඊට පස්සේ payment and shipping option එකට ගියයින් පස්සේ ඔයාලට මෙතන පල්ලෙහින් බලා ගන්න පුළුවන් billing address කියලා එකක් පෙන්නනවා. අන්න ඒකට click කරන්න. අන්න ඒකට click කරලා පහළට යද්දී ඔයාලට පේන දින street, city, postal code, country of region, ඒ වගේම phone number එක.
හරි. ඔයාලා කරන්න ඕන මේ මෙතන කන්ට්‍රි එහෙම නැත්නම් අලෙකක් දාලා රීජන් කියලා තියෙන තැන ශ්‍රී ලංකා කියනකොට ක්ලික් කරගන්න. අපි කරන්න ඕනේ දැන් ලංකාවට අපිට 1xbet app එක දෙන්නේ නැහැ. අපි 1xbet app එක දෙන රීජන් එකකට අපි Apple account එක ඉස්සෙල්ලා change කරගන්නවා. හරි. ඔයාලා මෙතන search කරන්න කොලොම්බියා කියලා. කොලොම්බියා කියනට 1xbet app එක කිසි issue එකක් නැතුව අපිට use කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන ඔයාලට මේ agree button එක දෙන්න. හරි. ඊළඟට ඔයාලා මෙන්න මේ වගේ page එකකට යනවා. ඊට පස්සේ ඔයාලා මතක ඇතුව අනිවාර්යෙන්ම මෙන්න මේ page එකේ credit card details කියන තැනට නම් කියන එක දෙන්න. ඊට පස්සේ මේ street කියන තැනට කැමති නමක් ඔයාලා දෙන්න. පළවෙනි එක දුන්නා නම් ඇති. අනිත් optional ඒවට අවශ්‍ය නැහැ. මේ postal code එක required. මේ required තියෙන එකට අංක 6ක් ඔයාලා type කරන්න. කැමති අංක 6ක්. ඊට පස්සේ city කියන එකටත් ඔයාලා කැමති නමක් දෙන්න. ඊට පස්සේ මේ department එකට මේ මෙතනින් කැමති එක select කරන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එකටත් මෙතනින් අංක 3ක් සහ මෙතනින් අංක 10ක් දෙන්න. නමටත් ඔයාලා කැමති නමක් දීලා ඩන් කරන්න. හරි. ඊට පස්සේ බලමු අපි app store එකට ගිහිල්ලා 1xbet කියලා type කරපුවාම අපිට app එක බලා ගන්න පුළුවන්ද කියලා. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් 1xbet app එක. හරි. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේක 1xbet sport betting කියන app එක ඔයාලට දැන් download කරගන්න පුළුවන්. හරි. ඔන්න අපේ 1xbet app එක download වෙලා ඉවරයි. ඊට පස්සේ අපි මේක open කරගෙන බලමු. හරි. ඔයාගේ 1xbet app එක හරියට download වෙලා තියෙනවා. හරි. ඔයාලා 1xbet app එක download කරුවෙන් පස්සේ මතක ඇතිව ගිහිල්ලා ඔයාලගේ ඇත්ත details දාලා මෙතන නැවත මේක fill කරගන්න. change කරගන්න. මොකද අපි fake address එකක් දැන් මේක එහෙම තිබ්බ කියලා ගැටලුවක් වෙන්නෙත් නැහැ. නමුත් ඒක ඔයාගේ හරි details දාලා තියාගන්න එක වටිනවා. මොකද ලංකාවේ සමහර app කොලොම්බියා වලට support නැහැ. ඒ නිසා ඔයාලගේ හරි address එක මෙතනින් change කරලා තියාගන්න. 1xbet එකේ update එකක් හරි මොකක් හරි නැවත ආවොත් විතරක් මෙතනට ඇවිල්ලා change කරලා ආයෙ update එක දීලා නැවත ඔයාලගේ හරි එක නිවැරදි එක change කරගන්න. හරි. මට අද මේ වීඩියෝ එකේ කියන්න ඕන ওই ටික තමයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඊළඟට හමු වෙමු. සුබ දවසක්. Hi guys. සුබ දවසක්. ඔයාලා අදත් සම්බන්ධ වෙලා ඉන්නේ 1xbet tricks and tips with KMS YouTube channel එකත් එක්කයි. අද අපි කතා කරන්නේ කොහොමද 1xbet ගිණුමක් නිවැරදිව සාදාගන්නේ කියලා. ඒ කියන්නේ 1xbet එකට නිවැරදිව කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. හරි. මම ඔයාලට කලින් වීඩියෝ දෙකේදී කතා කරා Android ෆෝන් එකකින් කොහොමද 1xbet app එක download කරගන්නේ සහ Apple ෆෝන් එකකින් කොහොමද 1xbet app එක download කරගන්නේ කියන එක. හරි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒ download කරගත්ත app එකෙන් කොහොමද අපි නිවැරදිව 1xbet එකේ register වෙන්නේ කියලා. හරි. මුලින්ම අපි තාගේ 1xbet app එකට යන්න ඕනේ. හරි. දැන් මගේ 1xbet app එකට මම යනවා. මෙන්න මේ විදිහට load වෙනවා මුලින්ම. මෙන්න මේ විදිහට ඔයාලට open වෙයි page එක. මේකේ උඩින්ම තියෙනවා login button එක සහ register button එක. ඔයාගේ පරණ account එකක් තියෙනවා නම් ඔයාට login ගිහිල්ලා username password දීලා log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අලුත්ම user කෙනෙක් නම් අලුතෙන්ම register වෙන කෙනෙක් නම් මෙන්න මෙතන register කියන button එකට යන්න. හරි. මෙතන අපිට register වෙන්න ආකාර කිහිපයක් තියෙනවා. one click by phone, by email, via social media. එතනින් ඉතාම පහසුම සහ ගොඩක් ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ one click කියන option එක. මේ one click කියන option එක උඩ click කරලා මෙතන country එක ශ්‍රී ලංකා, currency එක ශ්‍රී ලංකන් rupees, bonus එක bonus for sport, casino එහෙම නැත්නම් 1xbet games ඔයා play කරන විදිහට
මොනවද ප්ලේ කරන්න මේකේ ස්පෝර්ට් බෙටින් කරන්න දෙන්නේ එහෙම නැත්නම් ගේම්ස් මොනවද ප්ලේ කරන්න දෙන්නේ ඒ විදිහට ඔයාලගේ චේන්ජ් කරගන්න මම දැනට මේකේ බෝනස් for ස්පෝර්ට්ස් කියන එක තියෙනවා මෙතන ප්‍රොමෝ කෝඩ් එක කියන තැන අපේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා ඔයාලා කැමති නම් විතරක් ගහන්න අපේ ප්‍රොමෝ කෝඩ් එක තමයි KNS 24 මේ අපි ප්‍රොමෝ කෝඩ් එක යූස් කරාම ඔයාලට ෆස්ට් ඩිපොසිට් එකක් දැම්මහම 100%ක බෝනස් මුදලක් එනවා. ඒ කියන්නේ රුපියල් 1000ක් දැම්මොත් රුපියල් 1000ක බෝනස් එකක් එනවා. ඔයාලා කැමති නම් විතරක් ඒක දාගන්න. ඊළඟට මෙන්න මෙතනින් මේක terms and condition වලට ටික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ පහලින් තියෙන කොළ පාට register කියන බටන් එක ඔබන්න. හරි. ඊට පස්සේ මෙතනින් bridges ටික හොයලා දාන්න ඕනේ. මේක තුන දැන් verify කරන්න. හරි. මෙන්න මේ ආකාරයට ඔයාට එනවා යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක. මේක මතක ඇතිව කොපි කරලා කොහේ හරි අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. ඊට පස්සේ මම දැනට මේක next දෙනවා. හරි. අර කොපි කරගත්ත එක ඔයා කොහේ හරි තියාගන්න. මොකද ඒක තමයි ඒක ඒ යූසර් නේම් එකේ පාස්වර්ඩ් එක තමයි ඔයාට මේ 1xbet ගිණුමට ලොග් වෙන්න හැම වෙලේම අවශ්‍ය වෙන්නේ. හරි. අද වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් මට ඕනුනේ කොහොමද නිවැරදිව 1xbet ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා ඔයාලට කියන්න. මම හිතනවා ඒක අද ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඔයාලා කැමති නම් මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න පුළුවන්. මගේ ප්‍රොමෝ කෝඩ් එක KNS 24 capital KNS 24. ඔයාලා කැමති නම් ඒක යූස් කරන්න. පළවෙනි ඩිපොසිට් එකේදී 100%ක බෝනස් එකක් හම්බ වෙනවා. අද මම කතා කරේ 1xbet ඇප් එකට කොහොමද අපි හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි තවත් වීඩියෝ එකකින් ආවමු. සුබ දවසක්. අදත් ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා 1xbet tricks and tips with KNS YouTube channel එකත් එක්ක. අද ඔයාලට මම අරන් ආවේ කොහොමද අපි 1xbet එකට හරියට නිවැරදිව ඩිපොසිට් එකක් කරන්නේ කියන එක ගැන ඔයාලට කියලා දෙන්න. අපි කලින් වීඩියෝ වල Android phone එකකින් 1xbet app එක download කරන විදිය, Apple phone එකකින් 1xbet app එක download කරන විදිය ගැන ඔයාලට කියලා දුන්නා. ඒ වගේම 1xbet එක නිවැරදිව register වෙන විදිය ඒ ඔක්කොම ඔයාලට කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙන්නේ 1xbet එකේ deposit එකක් දාගන්නේ කොහොමද අපි කියලා. හරි. අදත් මම යනවා මගේ 1xbet app එකට. මේ දින මගේ 1xbet app එක මේ දින මම අවසාන වීඩියෝ එකේ මම ක්‍රියේට් කරපු මගේ 1xbet account එක. හරි. 1xbet deposit එකක් දාන්න යද්දී අපි මෙන්න මෙතන තියෙන උඩම තියෙන setting icon එක උඩ click කරලා මේ make a deposit කියන තැන click කරන්න ඕනේ. එතකොට අපිට 1xbet එකෙන් deposit කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. cash agent ලගෙන් දාගන්න පුළුවන්. iPay UPay වගේ e-wallet වලින් දාගන්න පුළුවන්. එතකොට cryptocurrency use කරලා දාගන්න පුළුවන්. cryptocurrency use කරලා එතකොට e-wallet use කරලා iPay UPay වගේ ඒවා use කරලා දාගන්න එකේ පොඩි වාසි සහ අවාසි දෙකක්ම තියෙනවා. වාසිය තමයි Tamanටම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් cryptocurrency වලින් වගේ දැම්මොත් Tamanටම ඒක දාගන්න පුළුවන්. Tamanගේ Binance account එක හරහා මේකට අපිට සල්ලි දාගන්න පුළුවන්. එතකොට පොඩි පාඩුවක් වෙනවා. මොකද 1xbet එකේ ඩොලර් රේට් එකයි Binance එකේ ඔයාගේ අපේ P2P මාකට් එකේ තියෙන ඩොලර් රේට් එකයි වෙනස් වෙනවා. එතකොට ඔයාට එතනින් පොඩි පාඩුවක් සිද්ධ වෙනවා. සාමාන්‍ය රුපියල් 1000ක් දාපුවම 950ක් 900ක් වගේ වැටෙන්න chance එකක් තියෙනවා. අනික තමයි වැටෙන්න යම් වෙලාවක් යනවා. ඒ වගේම iPay UPay වගේ ඒවා use කරපුවාමත් ඒ විදිහටම තමයි. ඒකේ ගාණ නම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් වැටෙන්න සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් අතර යන්න පුළුවන්. සමහර වෙලාවට විනාඩියෙන් දෙකකින් උනත් වැටෙන්නත් පුළුවන්. එතකොට මේ iPay UPay වලින් වගේ ඔයාලා win එකක් ගත්තාම උපරිම withdraw කරන්න පුළුවන් රුපියල් 49000ක වගේ මුදලක්. ඔයාලා ලක්ෂයක් win කරොත් ඒක withdraw දෙකකට තමයි දාන්න පුළුවන්. iPay UPay වලින් ඔයාලා withdraw ගන්නවා නම් සාමාන්‍යයෙන් අවම විනාඩි 30ක්වත් යනවා අඩුම සල්ලි ඔයාලගේ ගිණුමට බැර වෙන්න. සමහර වෙලාවට දවසක් ගියපු අයත් ඉන්නවා. මම නිතරම
1xbet group වල ෂෙයා වෙනවා සල්ලි වැටුන්නේ නැහැ කියලා ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ trusted agent කෙනෙක් ඔයාලා හොයාගන්න විශ්වාසවන්ත 1xbet එකේ registered agent කෙනෙක් හොයාගන්න මමත් 1xbet එකේ agent එකක් කරගෙන යනවා දැන් අවුරුදු 3ක් විතර ඉඳලා අපි පැය 24ම ඔයාලට 1xbet deposit withdrawal කරනවා ඕනම මුදලක් රුපියල් කෝටියක් වුණත් deposit දාන්නත් පුළුවන් withdrawal වුණත් කෝටියක් වුණත් විනාඩි 5ක් ඇතුළත රුපියල් කෝටියක withdrawal එකක් වුණත් ඔයාලට දාන්න පුළුවන්. හරි. මම දැනට මගේ ඒජන්ට් එක හරහා මම මේකට ඔයාලට deposit එකක් දාගෙන පෙන්නන්නම්. හරි. මුලින්ම deposit එකක් දාන්න කලින් මෙන්න මෙතන අපේ තියෙන player ID එක. මේ තියෙන player ID එක 135යි 220යි 36යි 69. හරි. ඒජන්ට් එක මේ වෙලාවේ වැඩ කරන කෙනාට මම මැසේජ් එකක් දානවා. 135යි 220යි 135යි 220යි 36යි 69. 36යි 69. හරි. හරි. මම දැම්ම දැන් රුපියල් 500ක ඩිපොසිට් එකක් මට දාන්න කියලා බලමු. හරි ඕකේ කියලා දෙවුවා. දැන් එයා දැම්මන් පස්සේ හරි එයා ඩිපොසිට් එක දාලා තියෙන්නේ දැන්. හරි. දැන් තියෙන අපිට 1xbet app එකට ගිහලා බලන්න සල්ලි වැටලාද කියලා. ඔව් රුපියල් 500ක් වැටලා තියෙනවා. ඉක්මනට මෙයා දාලා දුන්නා. ඔයාලටත් පුළුවන් අපි හරහා withdraw deposit සිදු කරන්න. මම දැන් මේ වීඩියෝ එකේ කීවේ deposit එකක් දාන්නේ කොහොමද කියලා. මම ඔයාලට අපේ contact details ඒ විස්තර ටික ඔක්කොම මෙතනින් දාන්නම්. අපි හරහා deposit withdrawal වැඩ කරගන්න පුළුවන්. අපි අවුරුදු 3ක් ඉඳලා customers ලට deposit withdrawal දානවා. ඒ හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 3ක් පුරාවටම අපි 1xbet එකත් එක්ක වැඩ කරනවා. අපි 1xbet එකත් එක්ක registered master agent account එකක් තමයි කරගෙන යන්නේ. ඔයාලට අපිත් එක්ක join වෙලා deposit withdrawal දාගන්න පුළුවන්. හරි. එහෙනම් මම වීඩියෝ එකෙන් ඔයාලට කීවේ අපි කොහොමද හරියට deposit එකක් දාගන්නේ කියලා trusted කෙනෙක්ගෙන්. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. මේකේ තියෙන games මොනවද, bet එකක් දානවා නම් bet එක දාන්නේ කොහොමද, මේකේ ඒ වගේම games play කරන විදිහ ඒ සම්බන්ධයෙන් මම ඊළඟ වීඩියෝ එක ඔයාලත් එක්ක එකතු වෙන්නම්. හරි. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ජය වේවා.